රෑට ජිම් එකට ගිහිල්ලා කිලෝ 100ක් බර උස්සලා වැඩක් කරනද සහෝදරයා උදේට තමන්ගේ ඇඟ උඩ තියෙන බෙඩ් ෂීට් එක තමන්ගේ අත් දෙකෙන් තමන්ට උස්ස ගන්න පණ නැත්තම් අපේ ජීවිතයේ හැම දෙයකම සාර්ථකත්වය තීරණය වෙන්නේ අපි ඒ සඳහා දෙන ප්‍රමුඛත්වයත් එක්ක. අපි කියනවා ප්‍රයොරිටි. අපේ ජීවිතේ කොච්චර ප්‍රයොරිටිස් තිබුණත් ඒ හැමදේම සාර්ථක වෙන්නේ අපි ඒ සඳහා දෙන එෆර්ට් එකත් එක්ක. ඉදිරියට ජිම් එකකට ගියාට තමන්ගේ ඇඟ හැඩ වෙන්නේ නැහැ. ඒ සඳහා තමන් දිගින් දිගටම කාලයක් තිස්සේ උත්සාහ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමන්ට අවසන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ තමන්ට යම් ඉලක්කයක් තියෙනවා නම් ඔබ ඒ සඳහා දිගින් දිගටම වැඩ කරන්න අවශ්‍යයි. සමහර විට ලැබෙන ප්‍රතිඵලය ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් දිගින් දිගටම උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනවාමයි. ජිම් එකට ගිහිල්ලා ඇඟ ලස්සන කරගන්න කොච්චර ලොකු උත්සාහයක් දෙනවද? ඒ වගේම උත්සාහයක් තමන්ගේ ජොබ් එක වෙනුවෙන් දෙන්න, තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් දෙන්න, තමන්ගේ ජීවිතේ ප්‍රයොරිටිස් ලිස්ට් ඩවුන් කරන්න. ඒ එක් එක් ප්‍රයොරිටි එක සඳහා තමන් කැපවීමෙන් මහන්සියෙන් කම්මැලි නැතුව වැඩ කරන්න.